ලෝකපුරා ප්‍රචලිත රූකඩ කලාවේ ප්‍රභේදතා රැස හඳුනාගත හැකිය. නූල් රූකඩ කලාවේ ලෝක උරුම හිමිකාරිත්වය ඇත්තේ ශ්‍රී ලංකාවටය. යුනෙස්කෝ සංවිධානය 2018දී ලෝක උරුම ලේඛනයට ලංකාවේ නූල් රූකඩ ඇතුළත් කළ අතර 2020 වසරේ සිට නූල් රූකඩ සඳහා ලෝක උරුම හිමිකාරිත්වය ශ්‍රී ලංකාවට පැවරී ඇත. මෙරට රූකඩ කලාව දිගු ඉතිහාසයකට හිමිකම් කීවද නූල් රූකඩ කලාව වසර 300කට පමණ පෙර සිට අම්බලන්ගොඩ ප්‍රදේශයේ බිහි වූ ජන කලාවක් බව හඳුනාගත හැකිය. අම්බලන්ගොඩ අලපිටිය රූකඩ කලාවන් සඳහා ප්‍රසිද්ධියක් උසුලන්නේ ජන කලාවන් ලෙස පාරම්පරිකව රූකඩ කලාව පවත්වාගෙන එන බැවිනි. රූකඩ කලාව මගින් ලී අනුරුවකින් මනුෂ්‍ය ක්‍රියාකාරකම් කලාත්මකව යළි දැනගැනීමට අවකාශය සලසන අවස්ථාවකි. රූකඩ යන වචනාර්ථය සමාජගත වී ඇත්තේ රූ යනු රූපයක් සහිත බවත් කඩ යනු අර්ධයක් බවත් එකතුවෙනි. මේ අනුව රූපයෙන් අඩක් යන්න රූකඩ බවට පත්වේ. ඉතිරි අඩ රූකඩ නටන්නා විසින් එකතු කළ යුතුවේ. චරිත හැසිරීම, දෙබස් කතන, ගායන හා සංගීත මුසුවීමෙන් රූකඩ ශිල්පියා අජීවී රූකඩයට සජීවී බවක් එක් කළ යුතුවේ. රූකඩ නර්තන ඉදිරිපත් කිරීම සඳහා රූකඩ මඩුවක් නිර්මාණය කළ යුතුය. රූකඩ සංදර්ශනය ඉදිරිපත් කරන ශිල්පීන් සිටිනුයේ වේදිකාව පිටුපස ඉහළ අට්ටාලයකය. ප්‍රේක්ෂකාගාරය සරල එලිමහන් බිමකි. නරඹන්නාට පහසුවෙන් රූකඩ දැකගැනීමේ අවශ්‍යතාවයට මුල් තැනක් දීම රූකඩ සංදර්ශන සතු විශේෂත්වයකි. ලෝක උරුමයක් වූ නූල් රූකඩ අනුරූ තනා ගැනීමේදී වෙල්කදුරු දැව හෝ ගොඩකදුරු දැව පමණක් යොදා ගැනීම සිරිතකි. මේ කදුරුලී සැහැල්ලුය රූකඩ නටවන විට එය ඉතා ප්‍රයෝජනවත් වෙයි. අවශ්‍ය රූපය හැඩය හා ඉරියව් කපා ගැනීමට කදුරුලීය නම්‍යශීලී වෙයි. ආලේපිත තීන්ත සජීවී ලෙස උරාගන්නා හෙයින් දිගු කලක් යළි යළිත් වර්ණ ගැන්වීමට ඌමනා නොවෙයි. රූකඩ මඩුවක නූල් රූකඩ සංදර්ශන ඉදිරිපත් කරන විට රූකඩයේ සියලු හැඩතල ප්‍රේක්ෂකයාට දැන්වීම සඳහා නූල් 9ක් යොදා ගනී. ඉදිරිපත් කරන කතාංගයට අනුරූපව රූකඩ චරිත සකසන්නේ වර්ණවත් ඇඳුම් ආයිත්තම් වලිනි. අදාළ චරිතය නිරූපණය කිරීම මේ අනුව ඇඳුම් මගින් සිදුවේ. සෑම රූකඩ චරිතයක්ම මිනිස් ජීවිතයේ සම්මත මිම්මකට අනුව සැකසීම සම්මතයකි. රජු, දාසයා, රජබිසව, ගැමියා, ගොවියා හෝ තරුණයා එකිනෙකාගෙන් වෙනස් වන්නේ ඔවුන්ගේ සැබෑ අනුරූ රූකඩ ඔස්සේ පෙනෙන හේනි. නාටකම් කලාව මෙරට ප්‍රචලිත වීමත් සමගම නූල් රූකඩ කලාවද නාටකම් කලාවේ ආභාසයෙන් පෝෂණය වූ වගට සාධක ඇත. ස්වාභාවිකත්වයට හැකිතාක් දුරට ලංවී චරිත නිරූපණය කරනුයේ නාටකම් ශෛලියට අනුගතවය. බෞද්ධාගමික පසුබිමක් යටතේ නාටකම් කතා කලාව නූල් රූකඩ සංදර්ශන තේමාවන් බවට පත්ව තිබෙනුයේ මෙයට ඇති දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණය හේතුවෙනි. සතුට, විනෝදය මෙන්ම ජීවන ආදර්ශයන් සැපයීම මුල් කරගෙන රූකඩ චරිත වේදිකාගත කෙරෙයි. නූල් රූකඩ කලාවේ වත්මන් ප්‍රමුඛාචාර්යවරයා ලෙස සම්මානයට පාත්‍ර වී ඇත්තේ අම්බලන්ගොඩ කන්දේගොඩ ප්‍රේමින් මහතාය. අම්බලන්ගොඩ නූල් රූකඩ පරම්පරා හිමිකමක් රූකඩ ශිල්පියෙකු ලෙස කටයුතු කරන ප්‍රේමින් මහතා සම්මත නූල් රූකඩ සංදර්ශන කලාව නවතාවකින් ඉදිරිපත් කිරීම දෙස් විදෙස් ඇගයුමට හේතු වී තිබේ. මිනිසුන්ගේ තිබෙන සුගුණ මෙන්ම දුර්ගුණ ප්‍රේක්ෂක ජනයාට වැටහෙන ලෙසත් ආදරණීය ආකර්ෂණයකින් සමීප කරවීම නූල් රූකඩ කලාවේ විශේෂත්වයකි. නූල් රූකඩ ශිල්පියා කළු පැහැති නූල් භාවිතා කරන හේන් රූකඩ චරිත වේදිකාවේ සැරිසරන සජීවී චරිත බවට පත්වෙයි. අතීත කතන්දර කලාව නූතන සමාජයට ගලපාගෙන ඉදිරිපත් කරන නූල් රූකඩ මගින් ප්‍රේක්ෂකයා පිනවීම ජාතික උරුම දායාදාගාරයකි. ලෝක උරුමයක් වූ නූල් රූකඩ මතු පරපුරට සමීප කරවීම මෙන්ම ලෝවාසී රසවතුන්ට
ශ්‍රී ලාංකීය ලෝක උරුම අනන්‍යතාව පෙන්වීම කාලීන සංස්කෘතික අවශ්‍යතාවයකි. නූල් රූකඩ ලෝක උරුමයක් වන්නේ ලාංකීය උරුම තායාදාගාරය රසවිදින්නේ නම් පමණි. අම්බලන්ගොඩ ගම